Welcome to my YouTube channel. Hi guys, ඉතින් අද වීඩියෝ එක ලිප්ස්ටික්ස් ගැන මම කලින් දාලා තියෙන වීඩියෝස් වලට ඔයගොල්ලෝ කමෙන්ට් කරලා මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මම ආවේ. අද මම ලිප්ස්ටික් මුකුත් ඇප්ලයි කරලා නැහැ. දැන් ඕගොල්ලොත් එක්ක මම මුලින්ම මගේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරගෙන ඉන්නවා. හරි, මම දැන් ඇප්ලයි කරගන්නේ මෙන්න මේ ටැග් කියන බ්‍රෑන්ඩ් එකේ එන කොරියන් ලිප්ස්ටික් එකක්. මේක තමයි මම කොහරි යනවා නම් ඩේ ටු ඩේ ලයිෆ් එකට වගේ වැඩිපුරම යූස් කරන්නේ. මම මේක දැන් ඇප්ලයි කරගන්න මේ වීඩියෝ එකට. මම අද ලිප්ස්ටික්ස් ගැන වීඩියෝ එකක් කරන නිසා ලිප්ස්ටික් ඇප්ලයි කරේ නැහැ. ඔයගොල්ලොත් එක්ක ලිප්ස්ටික් ඇප්ලයි කරනවා කියලා හිතුවා. මේක ඇප්ලයි කරගෙන බලමු. මේක ළමයි හරිම නැචරල් කලර් එකක් තියෙන්නේ. ගෑවක් නැහැ වගේ මාරම ලස්සනයි. wow. velvet matte finish එකක් තියෙන්නේ. හරි. අපි දැන් ලිප්ස්ටික්ස් ගැන කතා කරමු. මේක දැන් මම පැත්තකට තියනවා. අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ළමයි ඕගොල්ලෝ මගෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන. අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මම මෙතනින් දාන්නම් ඒ ප්‍රශ්නේ ස්ක්‍රීන්ෂොට් එකක්. ඒ කියන්නේ ඕගොල්ලෝ මට දාලා තියෙන කමෙන්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එක මම මෙතනින් දාන්නම්. බලන්න ඔයාගේ ප්‍රශ්නේද මම මේ මෙතන කතා කරන්න කියලා. හරි, මම මගේ ලැප්ටොප් එකෙන් බලන්නම්. හරි, ඉස්සර වෙලාම අහලා තියෙනවා. මම මේ ප්‍රශ්න කීපයක් තෝරගත්තේ. අද මේ ප්‍රශ්න කීපයට උත්තර දෙන්නම්. ඊටු කමෙන්ට් එක මම දාන්නේ නැහැ. මොකද ගොඩක් තියෙන නිසා. ලස්සන ලිප්ස්ටික් කලර්ස් and brand and numbers එක වීඩියෝ එකක් ඕනේ අකි කියලා දාලා තියෙනවා. ඉතින් මම මගේ මෙතනින් මම දාන්නම්. මම වීඩියෝ එකක් කරලා තියෙනවා එක ගැන. ලස්සන ලිප්ස්ටික් කලර්ස් brands. එතකොට ඒවා අපේ ලිප් එකට ඇප්ලයි කරාම කොහොමද පේන්නේ වගේ වීඩියෝ එකක් මම මෙතනින් දාන්නම්. ඕගොල්ලෝ ගිහලා බලන්න මේ වීඩියෝ එක. ඉතින් මේ ප්‍රශ්නෙට මම මෙතනදී උත්තර දෙන්නේ නැහැ. ඊළඟට අහලා තියෙනවා මම කලින් මම මේ ප්‍රශ්නේ කියන කලින් මම මේ කියනම් මම ඒ වීඩියෝ එකේ කොරියන් ලිප්ස්ටික්ස් ගැන කියලා තියෙනවා. ඉතින් කොරියාවේ ඉන්න නගි කෙනෙක් මට දාලා තියෙනවා මම කොරියාවේ ඉන්නේ මෙහෙන් ගන්න පුළුවන් ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ කියලා. ඇත්තටම මම ඒ වීඩියෝ එකේ බ්‍රෑන්ඩ් එකක් මෙන්ෂන් කළේ නැහැ. මම දැන් කියන්නම් කොරියාවෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ලිප්ස්ටික්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. දැනට මම මගේ ළඟ තියෙන ප්‍රොඩක්ට් ගැන විතරක් කියන්නම්. ඉතින් මගේ හස්බන්ඩ් ඉන්න කොරියාවේ නිසා මම එයාට කියලා තමයි ලිප්ස්ටික් ගෙන්න ගන්නේ. ඔතෙන්ටික් එකම. සමහර වෙලාවට ලංකාවේ ගන්න තියෙන තැන්වල ගොඩක් ෆේක් ඒවානේ තියෙන. ඉතින් මම කොරියාවෙම තමයි ගෙන්න ගන්නේ. මේ ටිකත් මම එහෙම මගේ හස්බන්ඩ්ට කියලා ගෙන්න ගත්ත ඒවා. ඉතින් මේ ටික තමයි මම යූස් කරන්නේ කොරියන් ලිප්ස්ටික් වලට. ඉතින් ඔයා කොරියාවේ ඉන්නවා නම් ඔයාට ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහලා තියෙන නංගි මේ වීඩියෝ එක බලනවා නම් මේ මම කලින් යූස් කරේ මේ ටැග් කියන බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් දෙකක් තියෙනවා මගේ ළඟ. මේක බලා ගන්න මේ තියෙන්නේ. ඉතින් මගේ nails කරලා නැහැ ළමයි. මම nails cut කරා. ඒක බලන්න එපා. මේක ටැග් කියන බ්‍රෑන්ඩ් එකේ මේකේ රේන්ජ් එක velvet balm කියලා එකක්. හැබැයි මේක balm එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේක velvet balm කියලා තිබුණා balm එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. ඒක කෝඩ් එකක් තියෙනවා CG002 කියලා. ඊළඟ එකේ කෝඩ් එක මේක පොඩ්ඩක් බ්‍රවුන් පැත්තට යන එකක්. හැබැයි අර කැත බ්‍රවුන් එකක් නෙමෙයි, ලස්සනයි. අර මම ඇප්ලයි කරපු එක CF002. මේක CG002. ඉතින් මේ ලිප්ස්ටික් දෙකම ගත්තර ඇත්තටම මාරම ලස්සනයි. අපි ලංකාවේ අපේ ස්කින් ටෝන් වලට මාරම විදිහට පැච් වෙනවා. ඊළඟට මෙන්න මේ ඩින්ටු කියන බ්‍රෑන්ඩ් එකේ මම ළඟට පෙන්නන්නම්. මේ ඩින්ටෝ කියන බ්‍රෑන්ඩ් එකේ තියෙනවා මේක ලිප් ටින්ට් එකක්. මේක ඒකේ කෝඩ් එක තියෙනවා. මේ තියෙන ළමයා බලා ගන්න. තේනවද? ඩින්ටෝ OTTD16 කරා මේකේ නම්බර් එක. තව ඩින්ටෝ බ්‍රෑන්ඩ් එකේ මගේ ළඟ ලිප් ටින්ට් එකක් තියෙනවා. මේ ලිප් ටින්ට්ස් ඔක්කොම අපේ ශ්‍රී ලංකන් ස්කින් කලර්ස් වලට මැච් වෙන ඒවා. ඊළඟ එක OTTE95 මේ නම්බර් එක. ඉතින් මේ දෙකත් තියෙනවා මගේ ළඟ. Twinkly Pop කියන බ්‍රෑන්ඩ් එකේ ලිප් ටින්ට් එකක් තියෙනවා. මේක නම්බර් 5. අපි සාමාන්‍ය ෆියුනරල් එකකට සාමාන්‍ය මල ගෙදරකට වගේ යනකොට පන්සලකට යනවා නම් මටත් අනිවාර්යයෙන් ලිප්ස්ටික් ගන්න ඕනේ. ඉතින් අර තද රෙඩ් රතු එහෙම ගාන් යන්න බෑනේ. එහෙම වුණාම මෙන්න මේ වගේ ලිප්ස්ටික් එකක් තියෙන එක ගොඩක් හොඳයි. හොඳද? මම පෙන්නන්නම්.
මේක මේ කොරියන් ලිප්ස්ටික් එක. මේක ගෑවහම ළමයා කියවෙනවා. ඒක ගෑවහම මේ ළමයි මේ ටින්ට් එකක් විතර තියෙන අපේ ලිප් එකේ මේක ගාලිවර වෙලා මේක විනාඩි 5ක් විතර රිමූව් කරන්න තියෙන්නේ. ඊට නැචරලි ලස්සන කලර් එකක් එනවා. ඊළඟට මම පෙන්නන්නම් මේ දෙක මෙන්න මේ වගේ තව ලිප්ස්ටික් මගේ ළඟ තියෙනවා. ඒක කොහෙද දන්නේ මට හොයාගන්න විදියක් නැහැ. දැනට මට හම්බ වුණේ මේ දෙක. මේ බ්‍රෑන්ඩ් එකේ මේක මේ තියෙන මේ බ්‍රෑන්ඩ් එක පේනවා ඔයගොල්ලන්ට. ඉතින් මේක මම පෙන්නන්නම් මෙහෙම. මේකේ ළමයි මේක මැට් ලිප්ස්ටික් එකක්. වෙල්වෙට් මැට් ලිප්ස්ටික් එකක්. මේකත් මාරම ලස්සන කලර් එකක්. මම මේ දැන් ඇප්ලයි කරලා තියෙන කලර් එකට වැඩිය චුට්ටක් බ්‍රයිට් කලර් එකක්. මේ හරිම ලස්සනයි. ඇත්තටම මම දන්නේ නැහැ මේ කොරියාවේ ලිප්ස්ටික් කොහොම හදනවද කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. මේක නම් ලිප් ග්ලොස් එකක්. මේක පොඩි අර ෂයින් එකක් එක්ක එන ග්ලොස් එකක්. ඒකත් ගොඩක් ලස්සනයි. මම සාමාන්‍ය ග්ලොස් යූස් කරන්නේ නැහැ. හැබැයි මේ ග්ලොස් එක මම යූස් කරනවා. මොකද අර මට කියන්න තේරෙන්නේ නැහැ ඒ වගේ තියෙන ලස්සන ඇත්තටම කියනවා. හරි දැන් මම කොරියන් ලිප්ස්ටික් පැත්තකින් තියනවා. දැන් ඔන්න ඔය අහලා තිබ්බ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟට අහලා තියෙනවා මැච් වෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මම මේ මෙතන කියන හැම ලිප්ස්ටික් එකක්ම ළමයි අපේ ලංකාවේ ස්කින් ටෝන් වලට මැච් වෙනවා. ඔයා ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් වුණත්, ෆෙයාර් ස්කින් එකක් තියෙන මේ කෙනෙක් වුණත්, මීඩියම් ස්කින් එකක් තියෙන කෙනෙක් වුණත් ඕන කෙනෙක්ට මැච් වෙනවා මම මේ කියන කලර්ස්. හරිද? ඉතින් මැච් වෙන්නේ නැති කලර්ස් ගැනත් මම කියන්නම් මේ වීඩියෝ එකේ ඉස්සරහට බලන් ඉන්න. ඊළඟ ප්‍රශ්නට යන්න. ඊළඟට අහලා තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන ලිප්ස්ටික් නැද්ද හරි ලංකාවේ නිෂ්පාදනය කරන ලිප්ස්ටික්ස් වලට මගේ ළඟ දැනට තියෙන්නේ CC UK බ්‍රෑන්ඩ් එක ඊළඟට Viana බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒකේ ලිප්ස්ටික්ස් ගැනත් මම මෙන්න මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මම දැනට පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන මගේ ළඟ තියෙන Viana එකේ matte collection එකේ lipstick matte touch collection එකේ lipstick ටික මේ ටික තමයි මම use කරන්නේ. හැබැයි ළමයි මම වැඩිපුරම use කරන්නේ අර මම කලින් පෙන්නපු Korean lipsticks. මේ ටිකත් හොඳයි හොඳ නැහැ කියනවා නෙමෙයි. මේ ටිකත් ලස්සනයි. මම හැබැයි වැඩිපුරම use කරන්නේ Korean ඒවා. මෙතන තියෙන shades ඔක්කොම මගේ skin tone එකට match වෙන shade. හොඳද? එකින් එක පෙන්නන්නම්. මේක M9 Sunrise Orange කියලා එකක්. මේක හැබැයි orange කලර් එකක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන red කලර් එකක්. ඒ නිසා ලස්සනට match වෙනවා. ඊළඟ කලර් එක Naughty Red. මේක red lipstick එකක්. මේකත් ඉතින් ඕනම කලර් එකකට match වෙනවා. ඊළඟට තියෙනවා M6 මේක dark blush කියන කලර් එක. මේක සාමාන්‍ය pink and purple touch එකක් තියෙනවා. හරිම ලස්සනයි. කියන්න වචන නැහැ ලස්සනයි. ඊළඟට තියෙනවා official nude. මේක nude කලර් එකක්. මේකත් ගොඩක් ලස්සනයි. ඊළඟට තියෙනවා M2 Coffee Toffee මේකත් ගොඩක් viral shade එකක්. මේක brown shade එකක්. හැබැයි මේක අර මේ M12 එකට වඩා මේක ලස්සනයි. M12 එක කියන්නේ මේක M12 එක තියෙන ගොඩක් viral lipstick එකක්. හැබැයි ඒකට වඩා මේක තමයි අපේ හැමට ලස්සනටම match වෙන්නේ. M2 Coffee Toffee මේක ගත්තර කමක් නැහැ. brown shade එකක් හොයන කෙනෙක්. ඊළඟට බලමු CC UK brand එකේ මම මොනවද use කරන්නේ කියලා. මේකත් ලංකාවෙන් අපිට ගන්න පුළුවන් ලේසියෙන්ම. මේ තියෙන්නේ CC UK brand එකේ මම use කරන lipsticks ටික. මෙන්න මේ shade එක. මේක La La Land number 17 La La Land එක. මේක brown shade එකක්. මේක මට match වෙන්නේ නැහැ. හොඳද? මම දැක්ක මේක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකට මට කමෙන්ට් රැටලා තියෙනවා ඇත්ත තමයි ගැලපෙන්නේ නැහැ කැතයි අරගෙන බැලුවා කියලා. මේ ලිප්ස්ටික් එක ඇත්තටම මම යූස් කරන්නේ නැහැ. මේක මම යූස් කරන්නේ සාමාන්‍ය රෙඩ් එකක් එක්ක වගේ මික්ස් කරලා අර අපරාධ නිසා යූස් කරනවා. මේක. ඊළඟට මේ ෂේඩ් එක මේක MT6 මේ ෂේඩ් එක නම් හරිම ලස්සනයි යූස් කරන්න පුළුවන් අපිට CC UK brand එකේ ලංකාවෙන් ගන්න පුළුවන් ලිප්ස්ටික් එකක්. ඊළඟට තියෙනවා MT12 කියලා එකක්. මේකත් pink shade එකක්. ඉතින් මගේ ළඟ Viana එකේ pink shade නැති නිසා මම මේක ගත්තා. මේකත් ලස්සනයි. lip liner එකක් එක්ක මේක යූස් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා red lipstick එකක්. මේක CC UK brand එකේ HD matte collection එකේ lipstick එකක්. මේකත් ගොඩාක් හොඳයි. මේක දැන් ඉවර වෙන්න ළඟයි. මේක ගොඩාක් හොඳයි. මේක ඇත්තටම ලස්සනයි. ලස්සන red lipstick එකක් හොයන කෙනෙක්ට මම මේක recommend කරනවා. ඊළඟට තියෙනවා අර වැඩක් නැහැ කියන ගොඩට අයත් වෙන lipstick එකක්. මේක Scarlett. මේකත් CC UK brand එකේ lipstick එකක්.
මේක ළමයි වැඩක් නැහැ කියන හේතුව මේකේ කලර් එක ගොඩක් ලස්සනයි. හොඳද? කලර් එක ලස්සන වුණාට මේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න බෑ. මම පෙන්නන්නම් මෙතන ඇප්ලයි කරලා. මේ නිකන් අර නිකන් මේක නිකන් කැට වෙලා වගේ නිකන් එහෙම. කියන්නේ මේක ලිප් එක ඇප්ලයි කරන්න බෑ ඇත්තට. මේකේ ෆෝමියුලා එක අවුල්. ෆෝමියුලා එකේ මොකද අවුලක් තියෙනවා. මේක ඇත්තට ඇප්ලයි කරන්න බෑ. මම මේක ගත්ත දවසේ ඉඳලා එකපාරයි ගෑවේ වැඩක් නැහැ ඒක. හරි. ඔන්න මම දැන් මම ලංකාවේ. sorry. තව දෙකක් තියෙනවා පොඩකින්. මේ දෙක මට පෙන්වන්න බැරි වුණා. කලින් වියානා එකේ මම මැට් කලෙක්ෂන් එකෙන් පෙන්නුවේ. මේ තියෙන වියානා එකේ ලිප් ස්ටේන් එකක්. මේක ගොඩක් ලස්සනයි. මේක රෝස් වුඩ් කියන කලර් එක number 11. මේකත් ගොඩක් ලස්සනයි. රෙඩ් කලර් එකක් තියෙන්නේ. ඉතින් මේකත් මම ගොඩාක් කැමැත්තෙන් යූස් කරන හොඳම ලිප්ස්ටික් එක. ඊළඟට තියෙනවා මේක velvet matte range එකේ ලිප්ස්ටික් එකක් වියානා එකේම. මේක ළමයි 3 in 1 මම යූස් කරනවා. මේක මම යූස් කරනවා මැට් ලිප්ස්ටික් එකක් යූස් කරාට පස්සේ ඊට උඩින් දැන් ගන්න ඕනේ නෑනේ. ඊට උඩින් මම මේක යූස් කරනවා. ඊට අමතරව අයි ෂැඩෝ එකක් විදිහට මම මේක යූස් කරනවා. ඊට අමතරව මෙතන මේ බ්ලෂ් එකක් විදිහට මම යූස් කරනවා. මගේ ළඟ බ්ලෂර්ස් නැහැ. මම මේක තමයි බ්ලෂ් එකක් විදිහට යූස් කරන්නේ. ගොඩක් වෙලා තියෙනවා මේක යූස් කරාට පස්සේ. බය නැතුව අරන් යූස් කරන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟ ප්‍රශ්නේ බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. කොරියන් ලිප්ස්ටික් එකේ නම මොකක්ද කියලා අහලා තියෙනවා. හරි මම ඒක ගැන උත්තර කලින් කිව්වනේ ඔයගොල්ලන්ට. ඊළඟට අහලා තියෙනවා CCUK කොරියන් බ්‍රෑන්ඩ් එකක්ද කියලා. නැහැ CCUK කොරියන් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. CCUK කියන්නේ අපිට ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් කලර්ස් හරියට බලලා ඔයාලට ගැලපෙන කලර් එකම ගත්තා නම් ඉතින් හරි. ඔන්ලයින් ඕඩර් කරලා ගන්නවට වැඩිය ගිහිල්ලා බලලා ඔයාලට ටෙස්ට් කරලා බලලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ලිප්ස්ටික්ස් ගැන මම ඔන්න වීඩියෝ එකක් කරා ආපහු. ඉතින් තව මගේ කොරියන් ලිප්ස්ටික් ටිකක් එන්න තියෙනවා ලංකාවට. ඉතින් ඒ ටික ආවහම මම ආයෙම වීඩියෝ එකක් කරන්නම් ඔයගොල්ලන්ට. මම වැඩිපුරම කැමති කොරියන් ලිප්ස්ටික්ස් වලට. මොකද ලංකාවේ හොඳ නැහැ කියලා නෙමෙයි. මේ වියානා එකේ ලිප්ස්ටික් එක මම ගොඩක් කලින් ඉඳලා පාවිච්චි කරනවා. හැබැයි අර මම ඒක දැන් යූස් කරලා මම දන්නවනේ ඒක කොයි වගේද කියලා ඇප්ලයි කරාම. ඉතින් මේවා ඇප්ලයි කරලා ඉවර වෙලා පැය 2ක් විතර 3ක් විතර ගියාම ලිප් එක ගොඩාක් ඩ්‍රයි වෙනවා මගේ නම්. මම දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියලා. මගේ මේ channel එකේ මම මේ ලිප්ස්ටික් හොඳ නැහැ කියනවා නෙමෙයි. අර බ්‍රෑන්ඩ්ස් වල අනිත් බ්‍රෑන්ඩ්ස් වල power cut. පේනවනේ මාව. ඔන්නාව. ආයිය. අනිත් බ්‍රෑන්ඩ්ස් වල ලිප්ස්ටික්ස් මම හොඳ නැහැ කියනවා නෙමෙයි. power cut වලට කවන්නේ මාව පේනවා ඔයගොල්ලන්ට නේද? හරි. කමන වීඩියෝ කරගෙන යන්න. අනිත් බ්‍රෑන්ඩ්ස් වල ලිප්ස්ටික්ස් ඔයගොල්ලන්ට මම හොඳ නැහැ කියනවා නෙමෙයි. ඒවා ඇත්තටම හොඳයි. බට් අර මගේ ලිප් එකට මට ෆීල් වෙන විදිය තමයි මම මේ කියන්නේ. හොඳද? මගේ channel එකේ මම මේ ගැන තමයි කියන්නේ. ඔන්න කවුරුත් නිකන් එන්න එපා. අනේ ඔයාව හොඳ නැහැ කිව්වා මේව හොඳ නැහැ කිව්වා එහෙම. මෙන්න එපා. ලයිට් මන් යනවා මම දන්නේ මොකක්ද කියලා. වීඩියෝ එක නවත්තන්න නැහැ මම කරගෙන යනවා. ඉතින් අනිත් බ්‍රෑන්ඩ්ස් වල ලිප්ස්ටික්ස් මම හොඳ නැහැ කියනවා නෙමෙයි. මම මේ කියන්නේ මට ෆීල් වෙන විදිය. ඉතින් මම දැන් ඇප්ලයි කරපු ලිප්ස්ටික් ගැන කියනකොට අර කොරියන් ලිප්ස්ටික් ඇප්ලයි කරාම වෙනමම නිකන් අර තේරෙනවා. නිකන් ලිප් එකට ගොඩක් අර සැහැල්ලුවක් දැනෙනවා. අර ගාලද නැද්ද කියලා දැනෙන්නේ නැහැ. නිකන් ලිප්ස්ටික් ගාලා නැහැ වගේ ෆීල් එකක් දැනෙනවා. ඒ තරමට ඒක ඒ තරමට හරිම පහසුයි ලිප්ස් වලට. මම මේක කියන්නේ. ඉතින් මේවා ඇප්ලයි කරාට පස්සේ ටිකක් ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ මේ වියානා එකේ එතකොට මේ ලිප්ස්ටික් ඇප්ලයි කරාම ටිකක් ලිප් එක ඩ්‍රයි වෙලා නිකන් අපහසුයි වගේ දැනෙනවා. ඉතින් අර කොරියන් ඒවා මම ඇප්ලයි කරපු හැම එකක්ම ලිප් එකට මාර කම්ෆර්ටබල්. ඉතින් ඒ නිසා තමයි මම ඒවට කැමති සහ ඒ වගේ කලර්ස් හරිම ලස්සනයි. අර ආටිෆිෂල් ලුක් එකක් නෑ මාරම ලස්සන කලර්ස් තියෙනවා. ඉතින් ඒ නිසා මම නම් ඉතින් වැඩිපුර මේවට තමයි කැමති. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට මම යූස් කරන ෆවුන්ඩේෂන් පවුඩර්ස් ගැන වීඩියෝ එකක් කරන්න. එතකොට අයිලයිනර්, එතකොට මස්කාරා ඔය හැම දෙයක් ගැනම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කිව්වේ ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් මම ගිහලා එන්න. ඔයාලට තාම මොනවාරි දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ගිහලා එන්න. Bye. Thank you for watching.